ආන්නක ළමයි පළවෙනි පාරට මැද පෙරදිග රටකට ජොබ් එකකට නිකන් ඉන්න කෙනෙක් නම් මම හිතනවා මේ වීඩියෝ ගොඩාක් වැදගත් වෙයි කියලා. මොකද මමත් පළවෙනි පාරට එන රටකට ආවේ. එතකොට මට පළවෙනි පාරට ආවන් පස්සේ මට ලැබිච්ච අත්දැකීම් ටිකක් ඒ කියන්නේ එන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා කියන්න හිතුණා. එතකොට මම මුලින්ම කියන්නම් ළමයි අපිට අපේ ගෙදර වගේ මේ ජීවත් වෙන්න බෑ. සමහරක් හොඳ ගෙවල් තියෙනවා. අන්න ඒ වගේ ගෙවල් වල ඉන්න පුළුවන්. නමුත් ඒත් අපිට අපේ ගෙදර තිබ්බ වගේ නිදාසේ ඉන්න බෑ. අනිත් දේ අපිට උදේට නැගිටින්න රැයට නිදා ගන්න ටයිම් එකක් තියෙනවා. සමහරක් වෙලාවට ඒ ටයිම් එක ඒ කියන්නේ ටයිම් එකට කලින් එන්නත් පුළුවන් ගෙවල් තියෙනවා. ටයිම් එක පස්සේ එන්න පුළුවන්. දැන් මට නම් උදේ 8:00 9:00ට අපි යනවා. එක වෙලාවකට 9:00 10 වේද උනත් කාමරේට එන වෙලාවල් තියෙනවා. සමහරක් වෙලාවට පාන්දර 1 වෙන වෙලාවලුත් තියෙනවා. ඊට පස්සේ මේ ඒ කියන්නේ මම ඉන්න ගෙදර නම් ගොඩාක් හොඳයි. ඇත්ත කියන්න එපානේ. ඊළඟට කියන්න පුළුවන් ළමයි අපිට පළවෙනි මාස 2 3 මාර විදියට අමාරු වෙනවා. මොකද අපිට මේ ගෙදරට උරු වෙන්න වෙනවා. මේ ගෙදර මිනිස්සුන්ට උරු වෙන්න ඕනේ. එතකොට භාෂාවට උරු වෙන්න වෙනවා. අපිට මුල් මාස ටිකේ කට්ටක් ආගෙන අල්ලගෙන හිටියොත් අපිට ඉතුරු කාලේ ඉතුරු මාස 12ද 18ද අල්ලගෙන දිගටම යන්න පුළුවන්. මම ඒ කියන්නේ මට පළවෙනි ඇවිල්ලා පළවෙනි දවස් ටික කියන්නේ මම මාර විදියට දුක් විඳා. මොකද භාෂාවක් දන්නේ නැහැ. සමහර අපලට යා කතා කරනකොට අපි මට හිතුනේ මට බයිනවා කියලා. ඒ යාළුවා කතා කරන හැටි. අන්න ඒ වගේ දේවල් නේ කෑම් බීමට උරු වෙන්න වෙනවා. සමහරක් වෙලාවට කණ්ඩ බොණ්ඩ වෙලාවක් නැති වෙනවා. අන්න ඒ හැමදේම බලාගෙන ඉන්න ඕනේ. මොකද අපි එන්නේ දෙයක් කරගන්නනේ දිනුවා බලාපොරොත්තු වෙන්නේ අපි එන්නේ අපි මෙතනට එන්නේ සල්ලි අම්ම කරන්නනේ. එතකොට අපිට ලොකු කට්ටක් කන්න වෙනවා. ඒ තමයි අපේ පවුලේ කට්ටිය අපිට ගොඩක් මතක් වෙනවා. මම නම් මගේ දුව එහෙම දාලානේ ආවේ. දුව මගේ අම්මා අක්කා හස්බන්ඩ් ලැබුණා. එතකොට අනිත් අලුතෙන් එන කට්ටියට ගොඩාක් අමාරු වේවි. මොකද මට ගොඩාක් දරා ගන්න අමාරු වුණා. මොකද මගේ දුව මට ගොඩක් මතක් වුණේ. මගෙත් එක්කම හිටියේ ඉස්කෝලේ ගිය හැමදේම. එතකොට අපිට හැමදේම දරා ගන්න වෙනවා. මොකද අපි ආවේ යාළ වෙනුවෙන්නේ. යාළ වෙනුවෙන් දෙයක් කරලා යාළට හොඳ අනාගතයක් මේක එක්ක අම්මට තාත්තට තමන්ගේ දරුවට එක්ක තමන්ට ඉන්දිකින්න තැනක් ගන්න. ඒ වගේ දේවල්. එතකොට අපිට ඒ කට්ටිය මතක් වෙනකොට මම නම් කරන්නේ මම මතක් කරගන්නේ ටක් ගාලා ඇයි මම ආවේ. මම ආවේ ටාගට් එකකට තව ටික කාලයයිනේ කියලා හිතා ගන්නවා. අන්න ඒ දේට අපි ගොඩක් උරු වෙනවා. මොකද පවුලේ අයගෙන් වෙන් වෙලා ඇවිල්ලා ජීවත් වෙන එක ගොඩක් අමාරුයි. මොකද මගේ මේ පළවෙනි අත්දැකීම. ඒකයි මට අර පළවෙනි පාරට එන කෙනෙක්ට කියන්න හිතුනේ. එතකොට යාළුවට මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. අනිත් දේ තමයි ළමයි අපිට පඩියක් හම් වෙනකොට අපි ගෙදරට දානවා තමයි. දානවටත් අමතරව අඩුම ගානේ පොඩි ගාණක් හරි තියාගන්න. මොකද අදිසියක් වුණා. එතකොට අපිට පොඩි ගාණක් හරි තියන් හිටියොත් අපිට ඒ දේ ඒ කියන්නේ ප්‍රයෝජනවත් වෙනවනේ. මොකද අපි ඔක්කොම ලංකාවට දැම්මන් පස්සේ අපිට අදිසියක් වුණොත් අපිට මේ ඉල්ල ගන්න කවුරුත් නැහැ. අනික ලංකාවෙන් අපිට සල්ලි ගෙන්න ගන්න බෑනේ අපේ account එකෙන්. අන්න ඒ ඉන්න අනිවාර්යයෙන්ම කීයක් හරි අතේ තියාගන්න. ඒක ගොඩාක් වැදගත්. මොකද මම නම් ආපු දවස් ඉඳලම දැන් මාස 7ක් ඉවරයි දැන්. එතකොට මම අනිවාර්යෙන් KD 10ක් මම තියාගන්නවා. හැම මාසෙම. ඒක අර ඉතුරු කරලා තියාගන්නවා කියන්නේ ඒක අර වැදගත් වෙනවනේ. මොකක් හරි අදිස්සියකදී අනිවාර්යෙන් එතකොට ආදී තියෙනවා. එහෙම කියන එක හිතනවනේ. ඒතර බයක් නැතුව අපිට මේ දෙයට මුහුණ දෙන්න පුළුවන්. මෙන්න මේ දේ තමයි වැදගත්ම දේ. අපිට මේ රටකට ආවන් පස්සේ ඉවසීම කියන දේ උඩරිම තියෙන්න ඕනේ. අර ලංකාවේ වගේ ගෙදර ඇත් එක්ක අපිට කෑ ගැවුවා. මොකද මම නම් ගෙදර අපේ අම්මාට මොනවාරි කිව්වොත් අයියෝ මට බෑනේ අය කියලා කියනවා. අපිට මේ බෑ ඉවසීම කියන දේ ගොඩාක් තියෙනනේ. මොකද අර මුල් කාලේ භාෂාව බැරි ඉන්න මේගොල්ලෝ කතා කරලා දිටන්නේ අපි බයිනවා කියන්නේ. එතකොට සමහරක් ගෙවල් තියෙනවා දූවිලි ටික පෙන්නලි වෙලා කියනවා මේක මේම කරන්න කියලා. එක අතකින් මම ඉන්නේ ගෙදර නෑ. මොකද ඒ අර තමන්ගේ වාසනාවකට වගේ දේ ඒ කියන්නේ අම්බෙන තැනුත් තියෙනවනේ. එතකොට අර අපිට මොන දේ වුණා සමහරක් ගෙවල් තියෙද මගේ යාළුවන්ට අම්බෙලා තියෙනවා ගෙවල්. එයාලට වැඩ වැඩි. පාන්දර 1 2 වෙනවනේ. එතකොට අනිවාර්යෙන් ඉවසීම කියන දේ තියෙන්න ඕන ළමයි. මොකද ඉවසුවේ නැත්තම් මේ තැනක ජීවත් වෙන්න බෑ. මොකද අපි කවුරුත් නොදන්න රටකටනේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ ඉඳ අනිවාර්යෙන් ඉවසීම තියෙන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එක පළවෙනි පාට රට ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා. මම මේ කිව්වේ අර රටකට ඇවිල්ලා ඉඳලා එන කෙනෙක්ට නෙමෙයි. මොකද සමහරක් අය වැරදිට වැටව ගනි. මම මේ කියන්නේ පළවෙනි පාරට රට ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා තමයි මට මේ දේ කියන්න හිතුනේ. මොකද මම ලංකාවෙන් එනකොට මට ගොඩාක් අය කියන්නේ රට ඇවිල්ලා ජීවත් වෙච්ච අය මට උපදෙස් දුන්නා. එතකොට ඒ දේවල් ඇත්තටම මේට ආවයන් පස්සේ මට වැදගත් වුණා. මොකද මට නම් ඇත්තටම පළවෙනි මාසෙට ගොඩක් අමාරු වුණා. ඉතින් මේ දේවලුත් එක්ක මට හිතුණා අර මම වගේ මගේ වයසේ මට වඩා බාල අය, ඒතකොට මට වඩා වැඩිමල් කෙනෙක් හරි එනකොට මේ වීඩියෝ එක දැක්කොත් එයාලට පුංචි හරි දෙයක් ගන්න පුළුවන් නේ මේමයි කියන දේ. දැන් සමහරක් අය ඉඳලි වෙල ඉන්න බෑ කියලා යනවනේ පොඩ්ඩක් අපි ඉවසගෙන දරාගෙන හිටියොත් අපිට ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්. තව වීඩියෝ එකකින් ඉතින් හම්බ වෙමු. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා.